අපිට වෙන කෙනෙක්ව වෙනස් කරන්න පුළුවන් වුණත් අපිට නොහැකි වුණත් හැබැයි අපිට එක දෙයක් ඒ වුණොත් කරන්න පුළුවන්. ඒ තමයි අපිට අපිම වෙනස් කරගන්න පුළුවන්. ඒ වෙනස පටන් ගන්න තැන තමයි කැපවීම කියන්නේ. උත්සාහය, වීරිය කියන්නේ. අපේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කොට වදාලා තමන්ට අයහපත පිණිස පවතින තමන්ට පව් කියලා තියෙන දේවල් කරන්න හරි ලේසියි කිව්වා. නමුත් තමන්ට යහපත පිණිස පවතින දේවල් කරන්න හරිම දුෂ්කරයි කිව්වා. ඔය ඒක ඇත්ත. ඉතින් ඒ නිසා ඒ දුෂ්කර වුණත් ඒ කැපවීමෙන්, ඒ වීරියෙන්, ඒ උත්සාහයෙන් ඔබට අපි හැමදෙනාටම පුළුවන් අපිට යහපත පිණිස පවතින, අපිට හිතසුව පිණිස පවතින හොඳ ගුණදහම් ජීවිතයට එක්රැස් කරගන්න. ඉතින් ඒ නිසා ඔබ ධර්මයෙන් ඔබේ ජීවිතයට පිළිසරණ ලබා ගන්න. ඔබ ධර්මයේ සරණ යන්න. බුදුරජාණන් වහන්සේ ආදරෙන් සරණ යන්න. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ ආදරෙන් සරණ යන්න. ඒ උතුම් මහා ශ්‍රාවක සංඝ රත්නයේ ආදරෙන් සරණ ගිහිල්ලා ඔබට ගුණදහම් පුරවගෙන පිණින් පිරුණ වාසනාවන්ත ජීවිතය ඇති කරගන්න. ඔබට තුනුරුවනි අනන්ත වූ ආශිර්වාදය සැලසේවා. ඔබට තෙරුවන් සරණයි.